ලකුණු කරන්න ඕන. ඍණව වැඩි වෙන කෑල්ල මේ ටික විතරයි. එතකොට ඒකෙදි පුතේ මෙන්න මේ ටික තමයි ඔය කියන වෙඩි කෑමට ලක් වෙන්නේ. ඔන්න ඔය ටික නේද? ඒ කියන්නේ පුතේ අද ඔයගොල්ලන්ට අපි කියලා දෙන්න හදන්නේ පුතේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක අපි ගත්තොත් එහෙම ඔයාට x යගේ ප්‍රාන්තරය අහනවා ප්‍රශ්න වලට. ඔන්න ඔය x යගේ ප්‍රාන්තරය කොහොමද ගන්න කියන එක තමයි අද කියලා දෙන්න හදන්නේ පුතේ. හරිද? දැන් මේ තියෙන අවම ප්‍රස්ථාරය පුතේ. දැන් මේකෙදි අපිට අහනවා ශ්‍රිතයේ අගය කියන එක. හරිද? ශ්‍රිතයේ අගය කියලා කියන්නේ පුතේ ශ්‍රිතයේ අගය කියලා කියන්නේ y ඛණ්ඩාංක අගයන්. හරිද? දැන් මේ ප්‍රස්ථාරය අපි පුතේ වමේ ඉඳන් දකුණට යද්දී හරිද ප්‍රස්ථාරයේ වමේ ඉඳලා දකුණට තමයි අපි ගන්නෙ. හරිද? එතකොට වමේ ඉඳලා දකුණට ගමන් කරනවා කියලා තමයි මේ පැත්තට තමයි අපි සම්මතය ගන්නෙ. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම මේ ප්‍රස්ථාරය අරහේ මේ ඉහළ ඉඳන්ම එනවා පුතේ මේක මෙතනින් ඉවර නෑ. මේක මෙහෙ ඉඳන්ම එනකොට හරිද? මෙන්න මේ ශ්‍රිතයේ අගය මොකද වෙන්නේ? කියන්නේ ධන 5 ඉඳලා ධන 4ට අඩු වෙනවා. ශ්‍රිතය කියලා කියන්නේ y ඛණ්ඩාංක අගයන්. හරිද පුතේ? එතකොට ශ්‍රිතයේ අගය එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? අඩු වෙනෝනේ 4 3 2 1 එහෙම අඩු වෙනවා. එතකොට ධනාගයන් විදිහට තමයි අඩු වෙන්නේ. හරිද? y ඛණ්ඩාංක වල ධන මේ ටිකේදී තමයි අඩු වෙන්නේ. එතකොට අපි කියන මේක ධනව අඩු වෙයි කියලා. හරිද? ශ්‍රිතයේ අගය ධනව අඩු වෙනවා තමයි මෙන්න මේ ටිකේදී. මෙන්න මේ මෙහි ඉඳන් එන ටිකේදී මෙන්න මේ ටික ඔක්කොම අර හිඳන්ම ධනව අඩු වෙනවා මෙන්න මෙතනට වෙනකම්. හරිද? ධනව අඩු වෙන එකට වෙන්නේ. හරිද? 1 ඊට පස්සේ ඔහොම ඇවිල්ලා මේ අඩු වෙලා මෙතන බිඳුවට එනවා. හරිද? බිඳුවට. ඊට පස්සේ මෙතනින් එහාට මොකද වෙන්නේ පුතේ? ශ්‍රිතයේ අගය y ඛණ්ඩාංකය බලන්න. මෙන්න මෙහෙ බලන්න ඕන. හරිද? දැන් මෙතන ඉඳන් ඔයා බලන්න ඕන මේ පැත්ත. මෙතන ඉඳන් මේ පැත්ත බලන්න ඕන. මෙතන ඉඳන් මේ පැත්ත. එතකොට එන්නේ මොකද වෙන්නේ පුතේ? ශ්‍රිතයේ අගය ඍණව අඩු වෙනවා. ඍණාගයන් විදිහට අඩු වෙන්නේ. මේ පැත්ත තියෙන ඍණනේ. එතකොට ඍණාගයන් විදිහට අඩු වෙනවා. අපි ඒක ලියනවා ඍණව අඩු වෙනවා කියලා ශ්‍රිතයේ අගය. ඍණව අඩු වෙනවා මෙන්න මෙතන ඉඳන් මෙතනට. හරිද? මෙතනින් පස්සේ ආයෙ මෙතනින් පැන්න ගමන් පුතේ ආයෙ මොකද වෙන්නේ? ඔන්න වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? වැඩි වෙන්න පටන් ගන්නවා. මේ බලන්න දැන් ශ්‍රිතයේ අගය මෙතන ඍණ 3, මෙහෙට එනකොට ඍණ 2, මෙහෙට එනකොට ඍණ 1. එන්න වැඩි වෙලා මෙන්න මෙතනට වෙනකම්ම ශ්‍රිතයේ අගය වැඩි වෙනවා ඍණ විදියට. ඍණව වැඩි වෙනවා ශ්‍රිතයේ අගය. නේද? ශ්‍රිතයේ අගය ඍණව වැඩි වෙනවා මේ ටිකේ. ඊට පස්සේ පුතේ මෙතනින් එහාට මොකද වෙන්නේ? ශ්‍රිතයේ අගය ඔහොමම ඒත් වැඩි වෙනවා. වැඩි වෙලා මෙහෙම යනවා මෙහෙටම. හරිද? එතකොට ශ්‍රිතයේ අගය එන්න වැඩි වෙනවා. මොනාගයන් විදිහටද? ධන 1 ධන 2 ධන 3 ධන 4 කියන්නේ ධනාගයන් විදිහට තමයි මේ වැඩි වෙන්නේ. එතකොට ධනව වැඩි වෙයි කියලා තමයි අපි මෙතන කියන්නේ. හරිද? ඔන්න දැන් ශ්‍රිතයේ අගය අඩු වැඩි වෙන එක දැන් තේරෙනවනේ. හරිද? ධනව අඩු වෙන එක, ඍණව අඩු වෙන එක. හරිද? ඊට පස්සේ ඍණව වැඩි වෙන එක, ධනව වැඩි වෙන එක. ඔන්න ඕක තේරුම් ගන්න ඕනි ඉස්සෙල්ලම. හරිද? එතකොට දැන් ඔයාගෙන් අහනවා පුතේ මේකෙදි ශ්‍රිතයේ අගය ධනව අඩු වන x අගය ප්‍රාන්තරය කුමක්ද කියලා. ඔන්න ඔතන පොඩ්ඩක් හොඳට සැලකිලිමත් වෙන්න පුතේ. මේ ශ්‍රිතය පුතේ මේ ප්‍රස්ථාරය පුතේ මම හරිද යම්කිසි x ප්‍රාන්තරයකට සීමා කරලා ඉඳපු එකක් නෙමෙයි. හරිද? දැන් ගානේ දුන්නොත් පුතේ මෙන්න මේ ඍණ 3 ඉඳලා ධන 3ට වෙනකම් කියලා මේ ශ්‍රිතය පවතින්නේ. ඒ කියන්නේ අපිට මේ ප්‍රස්ථාරය පවතින්නේ කියලා දුන්නොත් අපි මෙන්න මෙහෙ ඉඳන්ම ගන්න නැහැ. එතකොට ඒ කියන්නේ මෙහෙ මේ අර උඩ ඉඳන්ම ප්‍රස්ථාරය නෙවෙයි කියලා ගන්න. එතකොට මෙතන ඉඳන් විතරයි ප්‍රස්ථාරය මෙතනින් නවතිනවා කියලා හිතලා තමයි අපි වැඩ කරන්නේ. හරිද? යම් විදියකට ඔයාට මෙන්න මේ ගානේ දුන්නොත් පුතේ මෙන්න මෙහෙම හරිද? ඍණ 3ට සමාන හෝ විශාලයි x කියලා නැත්නම් අර පැත්තෙන් ධන 3ට සමාන හෝ අඩුයි කියලා x දුන්නොත් හරිද? මෙන්න මේ විදියට ඔයාට පුතේ දීලා තිබ්බොත් ප්‍රස්ථාරය පටන් ගන්නකොටම හරිද? මෙන්න මේ සීමාව තුල ප්‍රස්ථාරය ඇඳ ඇත කියලා. එතකොට පුතේ අපි මෙන්න මෙතනින් එහාට ප්‍රස්ථාරය තියෙයි කියලා ගන්න නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ අපි ගන්න ප්‍රස්ථාරය මේ උඩට යනවා කියන එක අපි ගන්න නැහැ. මෙන්න මෙතනින් නවතිනවා කියලා අපි හිතනවා. ඒ කියන්නේ y වලාගේ 5ේදී සහ x වලාගේ ඍණ 3ේදී නවතිනවා. මෙතනත් y වලාගේ 5ේදී x වලාගේ 3ේදී නවතිනවා කියලා හිතලා තමයි අපි ගානට යන්නේ. දැන් මේකෙදි මම පුතේ මේ සීමාවක් දීලා නැහැ. හරිද? මෙහෙම සීමාවක් දෙන්නේ නැතුව තමයි මම මේක කරන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය පුතේ මෙහෙම ඉහළට යනවා කියන එක මතක තියාගන්න. එහෙම සීමාවක් දීලා නැත්නම් හරිද? හරි. දැන් මේක පුතේ සීමාවක් දීලා නැහැ. මෙහෙ ඉඳන්ම එනවා. දැන් ඔයාගෙන් අහනවා ශ්‍රිතයගේ ධනව අඩු වෙන x යගේ ප්‍රාන්තරය. එතකොට පුතේ ධනව අඩු වෙනකොට ඔයා බලන්න මෙන්න මේ ටිකේදී ඔයා බලන්න දැන් ඔයා හිතන්න පුතේ මෙන්න මේ ටිකේ ඉන්නවා කියලා හමුදා සෙට් එකක් ළඟින් හරිද? මෙන්න මේ ප්‍රස්ථාරයේ දිගේ හමුදා සෙට් එකක් ඉන්න. මේ කතන්දරය හොඳට මවා ගන්නකො. ඒ හමුදා සෙට් එකට පුළුවන් පුතේ එක එල්ලේ එයාගේ ඉදිරියේ ඉන්න කෙනාට වෙඩි තියන්න විතරයි. මෙහෙම පැත්තේ ඉන්න අයට වෙඩි තියන්න බෑ. ඕක තමයි යුද නීතිය යාගේ. හරිද? යුද නීතියක් තියෙනවා ඒගොල්ලන්ට. එක එල්ලේ ඉස්සරහා ඉන්න කෙනාට විතරයි වෙඩි තියන්න පුළුවන්. හරිද? ඒ ඉන්න ඉස්සරහා සතුරට විතරයි. හරිද? අන්න ඒ වගේ දැන් මේකේ පුතේ මෙන්න මේ සතුරු කණ්ඩායම තමයි මෙන්න මේ x අක්ෂය දිගෙන් ඉන්නවා ළඟින් ඉන්නවා. හරිද? මෙන්න මේ හරිය ඔය සතුරු කණ්ඩායම තමයි ඉන්නේ. මේ x අක්ෂය දිගේ ඉන්නේ පුතේ සතුරු කණ්ඩායම ඉන්නේ. එතකොට හමුදා සෙබළු ටික කරන්න ඕනේ මෙන්න මේ ප්‍රස්ථාරයේ ඉන්න තැන් වල ඉඳලා වෙඩි තියන්න තිනුට.
හරිද? දැන් ඔන්න හිතන්න ඔයා මවා ගත්තොත් දැන් මෙන්න මෙහි ඉඳන් වෙඩි තියාගෙන එනවා. හරිද? මෙන්න මෙහි ඉඳන් වෙඩි තියාගෙන එනවා. හරිද? එතකොට මෙතනින් ඔහොම වෙඩි වැදිලා ඔන්න ඔහොම නෙන්නේ. ඕන්න ඔහොම. හරිද? දැන් මම මේ ගත්තේ පුතේ ශ්‍රිතයාගේ ධනව අඩුවන x යාගේ ප්‍රාන්තරේ. මම මේ දැන් කියන්නේ මෙන්න මේ ටිකේ ඉන්න හමුදා සෙබළු ටික අරහේ ඉඳන් මේන හමුදා සෙබළු ටික මෙන්න මේ ටිකේ ඉන්න හමුදා සෙබළු ටික මෙන්න මේ ටිකටනේ වෙඩි තියන්න ඕනේ. එක එල්ලේ වෙඩි තියනවනේ. එතකොට මෙතනින් එකා තියන්න ඕනේ මෙතනට. මෙතනින් එකා තියන්න ඕනේ මෙතනට. ඔන්න ඔහොම ඔහොමනේ වෙඩි තියන්න ඕනේ පුතේ. එතකොට බලන්න දැන් මේකේ මෙන්න මේ ටික නේද පුතා වෙඩි කන්නේ. මෙන්න මේ ටිකේ ඉන්න ටික නේද වෙඩි කන්නේ. හරිද? මෙහි ඉන්න වෙඩි වලට අහු වෙනයි. මොකද අරහේ ඉඳන් මෙනෝනේ මේක. හරිද? එතකොට පුතේ ඍණ දෙකට වඩා මොන ටිකද දැන් මේ වෙඩි කන්නේ? ඍණ දෙකට වඩා අඩු ටික. එතකොට පුතේ මෙන්න මේ වෙඩි කන සෙට් එක අපි කියන්නේ මේ x අගයන්නේ. එතකොට x කණ්ඩාංගයේ අගයන් අපි එතකොට එක එක අගයන් වෙඩි කනවා. ඕකේ. එතකොට පුතේ අපි දන්නේ නෑ මේ මෙයා කියලා අපි පොදුවේ දානවා මෙන්න මේගොල්ලන්ට x කියලා දා ගන්නවා. හරිද? හරිද? පොදුවේ ඒ කියන්නේ එක එක විචලනය වෙන අගයන් තියෙන්නේ. හරිද? විචල්‍ය අගයන්නේ. එතකොට මේ විචල්‍ය අගයන් වලට අපි දා ගන්නවා x කියලා. හරිද? එතකොට x වල අගය ඍණ දෙකට වඩා මොකද වෙන්නේ පුතේ? අඩුයි. ඒ කියන්නේ මම මේ x කියලා ගත්තේ පුතේ මෙන්න මේ වෙඩි කන සෙට් එක. හරිද? වෙඩි කන සෙට් එක තමයි මේ සතුරු කණ්ඩායම තමයි x කියලා ගත්තේ. එතකොට මේ සතුරු කණ්ඩායම ඍණ දෙකට වඩා අඩු ටිකේදී තමයි පුතේ මෙන්න මේ ධනව අඩු වෙනකොට ධනව ශ්‍රිතයාගේ අඩු වෙනකොට මෙන්න මේ ටික තමයි පුතේ x අගේ ප්‍රාන්තරයේ විදිහට අහුවෙන්නේ. එතකොට අපි ඕක ලියනවා x වලගේ අඩුයි ඍණ දෙකට වඩා. එහෙනම් පුතේ වාගෙන් ඇහුවොත් මේකෙදී ශ්‍රිතයාගේ ධනව අඩු වෙන x යාගේ ප්‍රාන්තරය මොකද්ද කියලා වඩාත් නිවැරදි මේක තමයි මෙන්න මේක. හරිද? ඒ කියන්නේ ප්‍රස්ථාරය සීමා කළ නැත්නම් ඔන්න ඕක තමයි ඔයා දෙන්න ඕන උත්තර. හරිද? ඊට පස්සේ පුතේ ඔයාගෙන් දැන් අහනවා ශ්‍රිතයාගේ ඍණව අඩු වෙන x යාගේ ප්‍රාන්තරය. එතකොට දැන් ඔයා බලන්න ඕනේ මෙන්න මේ ටිකේ ඉන්න හමුදා සෙබළු ටික මොන ටිකද වෙඩි තියන්නේ. මෙහෙ වෙඩි තියලා හරියන්නේ නැහැ. මෙහෙ නෑනේ සතුරු. එහෙනම් මෙයාලා තියනවා මෙන්න මේ උඩ සෙට් එකට. මෙන්න මේ සෙට් එකට තියාගෙන යනවා. ඒ කියන්නේ මේ ටිකනේ ඍණව අඩු වෙන කෑල්ල මෙන්න මේ ටිකනේ. මෙන්න මේ කර්ව් එක තමයි ඍණව අඩු වෙන්නේ. එතකොට ඒ කර්ව් එකේ ඉන්න හමුදා සෙබළු සෙට් එක උන් ටික මෙන්න මෙහෙ ඉන්න උන්ට වෙඩි තියෙනවා. ඔන්න ඔහොමම තියෙනවා. එතකොට පුතේ මෙන්න මෙහෙම. එතකොට මෙන්න මෙහෙම. හරිද? ওই ටිකනේ වෙන්නේ එතකොට. එතකොට පුතේ මෙන්න මෙතනින් ඍණ දෙකෙන් පටන් ගත්තා. ඔන්න බලන්න දැන් ඒකෙත් පුතේ මම දැන් දා ගන්නවා මෙන්න මේ වෙඩි කන සෙබළු ඔක්කොටම පොදු විචල්්‍ය නාමය x කියලා දාගෙන අන්නේ x වල අගය පුතේ ඍණ දෙකට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි. එහෙනම් පුතේ ඒක කොහොමද මම ලියන්නේ? ඍණ දෙකට වඩා වැඩි x බිඳුවට වඩා අඩුයි. ඔන්න ඒ කියන්නේ ඍණ 2යි බිඳුවයි අතර තමයි පුතේ ඒගොල්ලොන්ගේ අර වෙඩි කෑම සිද්ධ වෙන්නේ. හරිද? ඒ කියන්නේ අගය ප්‍රාන්තරයේ තියෙන්නේ. ඔන්න පුතේ වාගෙන් දැන් ඇහුවොත් ශ්‍රිතයේ අගය ඍණව අඩුවන x යාගේ ප්‍රාන්තරය කුමක්ද කියලා මෙන්න මේක තමයි ලියන්න. දැන් ඊළඟට ශ්‍රිතයේ අගය ඍණව වැඩිවන x යාගේ ප්‍රාන්තරය. ඒතකොට ඍණව වැඩි වෙන්නේ මෙන්න මේ කොටසනේ. මෙන්න මේ කොටසේ ඉන්න හමුදා සෙබළු ගැන තමයි දැන් ඔයා අවධානය යොමු කරන්න ඕනේ. ඍණව වැඩි වෙන කෑල්ල මේ ටික විතරයි. එතකොට ඒකෙදි පුතේ මෙන්න මේ ටික තමයි ඔය කියන වෙඩි කෑමට ලක් වෙන්නේ. ඔන්න ඔය ටික නේද? ඒ කියන්නේ පුතේ 0.2යි අතර. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එක නේ. හරිද? මම ඒ විචල්‍යයත් x කියලා ගත්තා. එතකොට මොකද x අක්ෂයේ ඉන්න අගයන් නිසා x කියලා දාගත්තේ. හරිද? එතකොට බිඳුවට වඩා වැඩි x වල අගය ඒකෙත් දෙකට වඩා අඩුයි. එහෙනම් පුතේ ඒක අපි ලියනවා බිඳුවට වඩා වැඩි x වල අගය දෙකට වඩා අඩුයි කියලා. ඔන්න ওই විදිහට තමයි ඒකේ අපි ශ්‍රිතයාගේ ඍණව වැඩිවන x යාගේ ප්‍රාන්තරය කියන එකට ලියන්නේ. ශ්‍රිතයාගේ ඍණව වැඩිවන x යාගේ ප්‍රාන්තරය. දැන් පුතේ මේක බලන්නකෝ. ශ්‍රිතයේ අගය ධනව වැඩිවන x යාගේ ප්‍රාන්තරය. ශ්‍රිතයේ අගය ධනව වැඩිවන x යාගේ ප්‍රාන්තරය වගේ ඇහුවොත් පුතේ ඔයා කරන්න ඕන මොකද්ද? හරිද? දැන් බලන්න මෙන්න ශ්‍රිතයේ අගය ධනව වැඩි වෙනවා. එතකොට මෙන්න මේ ටිකේ ඉන්න හමුදා සෙබළු සෙට් එක තමයි පුතේ ඔයාට බලන්න වෙන්නේ මේකෙදි. එතකොට උන් සෙට් එක තියන්න ඕන මෙන්න මේගොල්ලන්ට වෙඩි. මෙන්න මේ ටිකට වෙඩි තියාගෙන යන්න ඕන. ඔහොම තියාගෙන පුතේ මේගොල්ලෝ මෙහෙට යනකොට ඉතින් තව මෙහෙට යනවා. එතකොට හොඳට මේ ටිකේදී වෙඩි කන්නේ පුතේ ධන දෙකට වඩා වැඩි සෙට් එක. දැක්කනේ? ධන දෙකට වඩා වැඩි සෙට් එක තමයි මේකෙදි වෙඩි ගන්න. බලන්න ධන දෙකට වඩා වැඩි සෙට් එක තමයි ශ්‍රිතයාගේ ධනව වැඩි වෙද්දී ධන දෙකට වඩා වැඩි ඔක්කොම ටික මොකද වෙන්නේ පුතේ? අපි මේ ටික x කියලා ගත්තොත් ඔන්න ඔහෙට යන ටික. එතකොට ධන දෙකට වඩා වැඩි x වලගේ කියලා අපි ලියන්න ඕනේ. x වලගේ ධන දෙකට වඩා වැඩි ප්‍රාන්තරයේදී මේ ශ්‍රිතයාගේ ධනව වැඩි වීමක් වෙනවා. හරිද? එතකොට මේක ධනව වැඩි වෙවි අරහෙට යන නිසා පුතේ එතකොට මේකෙත් එන්නේ ධන දෙකට වඩා වැඩි ටික තමයි x වලට අහු වෙනවා. ධන දෙකට වඩා වැඩි සියලු ටික හරිද අහු වෙනවා ශ්‍රිතයාගේ ධනව වැඩි වෙද්දී. ඔන්න ඔය විදිහට තමයි පුතේ වාගෙන් අහුවොත් යම් විදියකට හරිද ශ්‍රිතයක අගය වැඩි වෙන අඩු වෙනකොට වාගෙන් ඇහුවොත් එහෙම x අගයේ ප්‍රාන්තරය කොහොමද කියලා ඔන්න ඕම තමයි ලියන්න තියෙන්නේ. හරිද?